ACH Astro YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියා පිළිගන්න අතරම සතුට සාමයේ පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිබඳවයි. මෙය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිංහල අවුරුදු නැකත් කමිටුව විසින් නිකුත් කරන ලද නැකත් පත්‍රයයි. සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීම තමයි අපි මේ අලුත් අවුරුද්ද යනුවෙන් කතා කරනු ලබන්නේ. මෙහිදී මුළු රටම එකම වේලාවක් තුලදී නැකත් මාලාවක් තුර වැඩ කිරීම සිදු කරනු ලබයි. මේ සංස්කෘතික වශයෙන් විශේෂිත අවස්ථාවකි. අලුත් අවුරුද්දේ පළමුවෙන්ම යෙදෙන නැකත වන්නේ නවසඳ බැලීමේ නැකතයි. අභිනව චන්ද වර්ෂය සඳහා මාර්තු මාස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මාස 1 වන බ්‍රහස්පතින්දා දිනද නවසඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 13 වන ඉරිදා දින දිඹුල්පත් යුෂ මිශ්‍රණානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේදී වාසය මැනවි. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වන ඉරිදා අප්‍රභාග 8:57 සිට පසුදා එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වන ඉරිදා දින අපරභාග 8:57ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් තුළ යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් අප්‍රේල් මාස 14 වන සඳුදා පූර්ව භාග 3:21 සිට 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා කාලය තුල පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වැනි සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වැනි සඳුදා පූර්ව භාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි හා විලඳ පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වෙනි සඳුදා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 16 වෙනි බදාදා දින පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හේවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා ස්නානය කිරීම මැනවි. රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මාස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර උතුරු දිශාව බලා පිටත් යාම මැනවි. පැළ සිටුවීම අප්‍රේල් මාස 18 වන සිකුරාදා දින පූර්ව භාග 10:16ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි. තවත් වීඩියෝකින් හමුවමු. ඔබ තවමත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. ඔබ සැමට සුබ නව වසරක් වේවා. ආයුබෝවන්.